හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මම අද ගෙදර ඉතුරු වෙලා තිබුණ පළතුරු ටිකකින් ෆෘට් සලාඩ් එකක් හැදුවා. ඉතින් මට හිතුණා හදන විදිය ඔයාලටත් පෙන්නන්න. එහෙනම් යමු වීඩියෝ එකට. මෙන්න මේ පළතුරු ටික තමයි ඉතින් අද අපේ ගෙදර තිබුණේ. මට ඉතින් හිතුණා මේ ඔක්කොම එකතු කරලා සැලඩ් එකක් හැදුවොත් රසට කන්න පුළුවන් වෙයි කියලා. මෙතනට ඉතින් තව අඹ ගෙඩියක් එහෙම තිබ්බනම් හොඳයි. ඒත් ඉතින් ඒව අපේ ගෙදර තිබ්බේ නැහැ මේ වෙලාවේ. අඹ නැහැ කියලා වැඩේ අතෑරියේ නැහැ මම ඉතින්. තිබ්බ දේවල් දාලා රසට හදාගත්තා. ගෙදර තියෙනවා නම් ඉතින් තව මුද්ද රසපලං, රට ඉඳි වගේ දේවලුත් මේකට එකතු කරන්න පුළුවන්. එතකොට තවත් රසයි. ඉතින් මට අද මුකුත් නැහැ. ඉතින් බලාගෙන ඉන්නකො මම හදන විදිය. ඔයාලා සැලඩ් එකකට අන්නාසි අඹ වගේ දේවල් ගනිද්දී හොඳට පැහිලා ඉදුණ ඒවා ගන්න. නැත්තම් ඒවා ඇඹුල් වුණොත් අපේ සැලඩ් එකේ නියම රස නැති වෙනවා. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මගේ වීඩියෝස් හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. දැන් මම අන්නාසි ගෙඩියෙත් මේ වගේ පොතු අරගන්නවා. මුලින්ම ගස් ලැබු ගෙඩිය පොතු අරගෙන පැත්තකින් තිබ්බ ඔයාලා දකින්න ඇති. ඔයාලා අහලා තියෙනවද? ඉස්සර කාලේ ගෙවල් වල මනමාලිලා බලන්න යනකොට අන්නාසි ගෙඩියක් දෙනවලු පොතු අරින්න. ඉතින් ඒක ලෝභ නැතුව පොතු ඇරියොත් තමයි ඒ මංගල්‍ය තීන්දු වෙනවා කියන්නේ. ඉතින් එහෙම කතාවක් තියෙනවා. ඒක හරියටම මම දන්නේ නැහැ. ඉතින් ඔයාලා හරි කතාව දන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම නම් ලෝභ නැතුව අන්නාසි ගෙඩිය පොතු අරගත්ත ඔයාලා දකින්න ඇති. ඔන්න ඉතින් මම ගත්ත කොමඩු ගෙඩිය ඉදිලා නැහැ ඒක. ඉතින් අද කාලේ කොමඩු ගෙඩියක් තෝරගන්න හරි අමාරුයි. මොකද ගැට කඩලා පැහෙන්න කලින්ම බෙහෙත් ගහලා තියෙන්නේ. ඉතින් කොමඩු විතරක් නෙවෙයි හැම පළතුරක්ම එහෙම තමයි. හරීම පරිස්සමෙන් තමයි අපි තෝරගන්න ඕනේ. මම ඉතින් කොමඩු ගෙඩිය පුළුවන් විදිහට මේකට එකතු කරගන්නවා. ඊළඟට මම කෙසෙල් ටිකක් සුද්ධ කරලා පැත්තකින් තියාගන්නවා. අපි ගන්න පළතුරු ඔක්කොම සුද්ධ කරලා පැත්තකින් තියාගත්තාම අපිට මේක හදාගන්න ලේසියි. ඉතින් මම දැන් සුද්ධ කරගෙන ඉවරයි. අපි දැන් මේ ටික මේ විදිහට කපා ගන්නවා. කෙසෙල් ගෙඩි කපද්දී ටිකක් ලොකුවට කපා ගන්නවා නම් හොඳයි. එහෙම නැත්නම් ඒක ඉක්මනට පොඩි වෙන්න බලන නිසා. අනිත් පළතුරු නම් ඔයාලා චූටියටම කපා ගන්න. රහසක් කියන්නේද? අපි ගන්න පළතුරු හරි එළවලු හරි කපන විදිහ තියෙනවනේ. අන්නේ කපන හැඩේ බලපානවා රස වෙනස් වෙන්න. ඒ කතාව ඇත්ත. ඔයාලා try කරලා බලන්නකෝ එක එක විදිහට කපලා කොහොමද රස කියලා. අන්න ඉතින් මම දැන් කොමඩුත් කපා ගන්නවා. ඉදිල මදි කියලා අයින් කරන්නත් බැහැනේ. ඔන්න බලන්නකෝ ඒකේ ඇට සුදු පාටයි. හොඳට පැහිලා ඉදුණ එකක් නම් ඇට කළු පාටට තියෙනවනේ. ඔන්න ඉතින් දැන් මම ගස් ලැබු ගෙඩියත් කපා ගන්නවා. ගස් ලැබු ගෙඩිය නම් හොඳ පාටට තියෙනවා. ඉතින් මම මේ විදිහට ඒකේ ඇට ටික අයින් කර ගන්නවා. දැන් ඒකත් අපි චූටියට කපා ගන්න ඕනේ. ඔන්න ඉතින් මම කෑල්ලක් කාලා බැලුවා. ඒක නම් රසට තිබ්බා. දැන් අපි අන්නාසි ගෙඩියත් කපා ගන්නවා. ඔන්න කලින් ගෙනාපු අයිස්ක්‍රීම් එකකින් ටිකකුත් ඉතුරු වෙලා තිබ්බා. මම ඉතින් ඒකත් සැලඩ් එකට එකතු කරගන්නවා. ඔන්න මම දැන් ලුණු චුට්ටකුත් දාලා මේක හොඳට මික්ස් කරගන්නවා.
දැන් ඉතින් මම මේ සැලඩ් එකෙන් ටිකක් බෙදා ගන්නවා. අයිස්ක්‍රීම් එකෙන් ටිකකුත් උඩට දාගන්නවා. ඉතින් මං හරි ආසයි අයිස්ක්‍රීමුත් දාලා සැලඩ් කන්න. ඔන්න ඉතින් ගත්ත දෙළුන් ගෙඩියෙන් ඇට කීපයකුත් උඩින් මේ විදිහට තියාගත්තා. දැන් ඉතින් කාලා බලමු. මේක ඇත්තටම රසයි. කොමඩු ගෙඩිය ඉදලා තිබ්බේ නැහැ කියලා ඒකේ රස වෙනම එන්නේ නැහැ. මේ පළතුරු ඔක්කොම මික්ස් වෙලා එනකොට ඒ රස නම් ඉතින් කියලා වැඩක් නැහැ. මාරම රසයි. ඔන්න ඉතින් ඔයාලත් මේ විදිහට ගෙදර පළතුරු ඉතුරු වෙලා තිබුණොත් සැලඩ් එකක් හදලා කන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මම වීඩියෝ එක එන්ඩ් කරනවා. ආය අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. එහෙනම් එතකම් බායි ළමයි.